Good morning යාළුවනේ. අද අපි යනවා ගමන. කොහෙද කියලා අපි පස්සේ බලමු. දැන් ඉන්නවා එක්කෙනෙක් වෙන්න. එයාවත් එක්කගෙන මේ ගමන යන්න. බලමු අපි ආවම කවුද එන්නේ කියලා. ගමන යන්න ඕන එක්කෙනා ආවා. එයාව පෙන්නන්නද දැන්? මේ ඉන්නේ යා. එහෙනම් පොඩ්ඩක් කාලා තියෙන කවුරු එක්කෙනෙක්. දීපාන්දර රසනීපයි. දෙඩ වාට්ටුවක්. කකුලටත් පොඩි ඩැමේජ් එකක් කරලා තියෙන එක පස්සේ පෙන්නන්න. අපි දැන් ගමන යන බස් එකට යන්න. අපි දැන් යන්නේ. කොහෙද අපි යන්නේ? අපි එනම් ගිහින් හම්බෙමු. ආයේ කොහෙටද කියලා ඔයාලා දන්නවා. පියන් සරෝම මාලිගාවනේ. අපි අතට ගිහලා වීඩියෝ එකක් ගන්න. අපි උන බාරකට ගත්තු මල්ලට්ටිය තමයි මේ. අපි යන් මාලිගාව ඇතුළට. අපි දැන් යනවා මාලිගාව ඇතුළට. අතුරට ගිහින් පෙන්නන්නම් අපි වෙන ටික ඉතින්. බලන්න හැමෝම දන්න තරක් නෙමෙයි. අපි දැන් යනවා එන ඇතුළට. මොන්දේකි පොයින්දා හැමදේම ලස්සනට හදලා තියෙනවා මාලිගාවද. ඉතින් යනවා මාලිගාව ඇතුළට. යාළුවනේ වැඩි සද්දපත් කරන්න බෑ. ඉතින් අපි චුටි චුටි ක්ලිප් ටිකක් කරන් ඔයාලට පෙන්නන්නම්. මොන බාරේ ඔක්කොම ගන්න මල් වට්ටි පූජා කරලා අපි ආවද. ඉතින් ඉන්නවා මගුල් මඩුවේ. මාලිගාවේ මං ආසම තැන මෙතන. එතන නිදහස්. ඒ වගේම හරි කාම්. එතන ඉන්න ගොඩක් කට්ටිය ඉන්නවා. මෙයාත් ඉන්නවා ඉතින්. ඈහැ පොඩ්ඩක් ඇත වෙලා ඉන්නේ මේ. පොඩ්ඩක් මෙහෙලා ඉන්නේ මොකද්ද? නගන ඇද්ද කොහෙද දාලා. වලට යකි. පින්නේ පොඩි දෙයක් පින්නන්න නෑ පොඩ්ඩක් ඉන්න. යාගේ කකුල ඩැමේජ් වෙලා තියෙන්නේ. අමාරුවෙන් තමයි එක්කන් ආවේ. මම එක්කන් ආවා. මේ ඉන්නේ ඩැමේජ් වෙලා තියෙන්නේ කකුල ටිකක්. කකුල කරේ තියන් මාලිගාවට ආව කොහමද ඉතින්. එන්න ඕනිමයි කිව්වා එක්කන් ආවා. දැන් ඒකට පොය. හෙට අපි යන පියා. වලට එක වීඩියෝ එකක් ගේන්නම් අපි.
ගාලා බලන්න. අපි යන් හිමින් සීරුවේ. කොහෙද තින්නේ නොන්ඩික කුල එක්කන් යන්නේ. නොන්ඩික ගා. ස්කෝල් ළමයිත් ඇවිල්ලා ඉන්නවා අද. ස්කූල් ට්‍රිප් එක. මේ කොණ්ඩේ හදන්නේ කොණ්ඩේ 60 වැත්ත. 70 වැත්ත නෙවෙයි. හැබැයි මාරු ගමනේ කොණ්ඩේ මහල් කියන්නේ ආම් බලන්න කොණ්ඩේ මොනවද කියනවා මගේ කොටි කොණ්ඩේ මේ ඔයාව පෙන්නලා මේ ඕයේද ටිකට් ටිකක් කඩාගත්තා ආලෝකයක් කියලා වෙන්නම බලනවා දෙන්නේ ආලෝකයක් කියලා මම වෙන්නමද ගයිස් මේ පොඩි ළමයි ටිකක් ඉන්නවා මම කොණ්ඩේට එක එක කියනවා යාර හරිම සෝචනීය තත්ත්වයක් උදාලා තියෙනවා ආලෝකයක් කියලා පෙන්නන්න කියලා දන්නේ හැමෝම මයි කොණ්ඩේ නම් නම් කියනවා හරි තියන් ඇත් ගාලා බලන්න දැන් මෙතනින් තමයි ඇතුල් වෙන්න තියෙන්නේ මම පොඩ්ඩක් කකුල ඩැමේජ් වෙලා තියෙන්නේ. තනිය පොඩ්ඩක් යවන්නත් ඕන ඒක හරියන්නේ. ඔයාලගේ හොඳ වෙලාව. හරියට නාවන. එන්නේ ඇතික්. හරි. बाबा एक कर මෙතනට ඔයාලටත් ඇවිල්ලා පුළුවන් කෑම දෙන්න පුළුවන් ඇතුන්ට නාවන්න පුළුවන් මේකින් පොඩි ගණක් අය කරනවා නේද පොඩි ළමයි දෙන්න මේ නාවනවා ඔයාලට මෙතන ඇවිල්ලා යාළුවා නාවන්න යාළුවට කැම දෙන්න ගොඩක් දේවල් තියෙනවා මෙතන ඔයාලට කරන්න පුළුවන්. ඔය ඩොනේෂන් එකක් කරලා ඔයාලට ඒ දේවල් කරන්න පර්මිෂන් තියෙනවා. අපි යන් තව ඉස්සරහට තව කෙනෙක් ඉන්නවා බලන්න. ඉතින් ඉන්නවා තව කෙනෙක් බලන්න. මොකද දෙන්නේ නැත් ගාලා ගන්න. දෙන්න හිටියද? කියාම් බම් මොන හරි තියෙන්නේ. ආන්න තව ලස්සන බබෙක් කෙනා. මේකට දුක් දෙනම් බබ්බු. බබ්බු දෙන්නෙක් විතර දැක්කද? දෙන්නේ තුන්දෙනෙක් විතර දැක්කා. මාසේ කහමාර දෙක. වඩාගෙන යාසෙන් වලට එන්නේ. මේක නම් ඉල්ල ගන්න බෑනේ. එයා දන්නේ මෙන්න ෆොටෝ එකක් ගන්නද පිටිපස්සෙන් කීටි බබලත් එක ෆොටෝ ගන්න බෑ. තනියෙන් එපා. අපි දැන් යනවා පල්ලෙහාට. මාළිනේ ඉඩ යන්න ඕනේ ඉල්ලත් කාටියක් වෙදින්න දිනවා දෙන්නත් එක්ක. පීටි ගෙන්න. අපි ඇඟිලියට එනවා. මේ දින්නේ ඔයාලා කවුරුත් දන්න පොයින්ට්ස් එක. අපි දැන් යනවා කොට දෙන්න අපි. සාස් වෙනට යනවාද? ලේක් එකේ වටයක් ගහලා යනවාද?
කියන්නේ එකක් කියන්නේ හරියට එකක් කියන්නේ. ටිකට ගිහිල්ලා ඊට පස්සේ සහස් වෙනට ගිහිල්ලා ලේක් එකේ රවුමක් දාන්නේ කොමලි. යනවා දැන් ලේක් එකේ රවුමක් දාන්න. දැන් නම් මේ ගොඩක් වැහේ ඉඳින්න බැලලා තියෙන්නේ. කරාදෙරස ඒක ගැන අපි කතා නොකරමු. ඒක මොන වැඩේ. මොන හේතුව ගැන අපි කතා නොකරමු. අපි යන් ලේක් එකේ රවුමක් දාන්න. ඉන්නේ budak kayak gimana Haru? Oh. Mata udah. හරිම සෝචනීයයි guys මේ කොණ්ඩේ කපන්න දෙපා අද කියලා විතරක් මට ඔයාලා කියන්න. ඇත්තටම හරිම කරදරයි දැන් මුන් කුරුළු කුඩ කියනවා ෂෝක් කොණ්ඩේ කියනවා අනේ මට නෑනේ මේ ඔය කොණ්ඩයක් කියනවා. සෑහෙන්න ප්‍රශ්න මේ කොණ්ඩේට දැන් මට. මට හිතුණා අම්මා බලලා කපනවා මේ කොණ්ඩේ දැන් අපිට මෙතන ඉඳ ගන්න. මෙයාට පොඩක් කකුල අමාරු කියලා කියන්නේ. නොකිය කියන්නේ ඉඳ ගමු කියලා කකුල අමාරු කියලා. කොණ්ඩේ ටිකක් වැඩි. ඒකට වන්නේ කො ගවන්නේ කියලා හැදුවේ. ඒකයි මේ. අපි යනවා දැන් සහස්සු වෙනට. මොනවා කන්නේ? මේකට ගෑස් ටික් මේකට. ඒකට කෙලින්නේ මච්චා. නම්බර් ඩවුන් කවන්නේ අපි සහස්වනට ගිහලා හම්බෙමු මට හීට් කඩු යනවා හරිය නේද මුදියේ අපි යන්නේ සහස්වනට මෙයාට අච්චාරු කවන්න තමයි සහස්වනට යන්නේ නා නම් වහින ක්ලවුඩ් එකක් තියෙන්නේ දැස්සොත් නම් අනාථ වෙනවද නේද පොරෙන් ආවත් කරන්න දෙයක් නැහැ අද බ්ලොග් එක කරනවා ජනතාව මෙහි ඉන්නේ මේක මගේ පළවෙනි බ්ලොග් එක අවුලන්නේ පටන් ගත්තේ සුන්දර නගරකින් අන්න රැයතින් පේනවා ඔයාලට අච්චාරු කඩේ අර පේන්නේ අච්චාරු කඩේ දැන් හොයන්නවා අච්චාරු ගන්නවා ෆ්‍රෙන්ඩ්ස් සහස්සු වෙන අච්චාරු බලන්න ඇති Nelin? අඹසර එක තියෙනවා. අනිත් වඩෝනේ ඉක්මනට. ජම්බුල්? නෑනේ අලක. අර නෙල්ලියකට එහා පැත්තේ තව නෙල්ලියක් අම්බරි ඇඹරලා තියෙන්නේ. ඒත් නැත්නම් තියෙන්නේ. මම අහන්නේ ඒක නෙමෙයි. මම අහන්නේ මේක. ඒක නෙල්ලි තමා. එහෙනම් ඔව්. මේකයි මේකයි ගමු. මේකයිද? ඒක ගන්න. මේක මොකද? නේද?
කැපල්ද කොහොමද? අන්නාසියක් තියෙන. මේක ගමු. ඒවන්නේ කෝක වැඩිනේ. එහෙනම් ගමු. ඒකනේ ඒක ගත්තා. ඔව්. nanti kan මෙතනින් හරියට ඔව් ඒක අච්චාරු ගත්ත පෙන්ස් දැන් කන්න යන්නේ අච්චාරු ගියක් ගත්තද තව එකක් ගන්නවා මදි වුණොත් එහෙම ඔය දැන් අච්චාරු දුන්නේ දැන් එකක් ගන්න මදි වුණොත් ඔච්ච තුනකුත් තරම් දැන් ඉතින් අච්චාරු කන්න තියෙන්නේ කම් ඕනේ කිව්වා මම අරන් දෙන්න බෑ කිව්වා අපි දැන් යමු මලක් කමු පොඩි සර්ප්‍රයිස් එකක් වගේ පළවෙනි දවසේම වරම අපි අරන් ඉකේ එසේ වරව මට දෙන්න එක මලක්කම් hai bag එක අමුතු ගන්න නෙමෙයි ඔව් අමුතු ගන්න ඉපදෙන අමුතු මලක් ගත්ත පෙස් මලක් ගත්තා ඉතින් ඒකේ අර දෙමු ඉපදෙනම තුනනවා මට කදී ඒකලද නෑ අවුල නෑ මට අවුල ආ අවුල කළා නෑ කරන්නේ මම බලමු යාගේ රියැක්ෂන් එක Bailu mana? ඒගේ රියැක්ෂන් එක හොඳයි. ඉල්ලිල්ලිට මල අරන් දුන්නයි. නැත්තම් අඬනවා නැහෙන් ඔක යනකම්. එනවනේ. අච්චාරු තුනයි. මලයි. බොරු මල් නේ ඔය ඇත්ත මල් ෆ්‍රෙෂ් මල් තියෙන්නේ ගෙදර අයන් ඉතුරුයි දන්නේ ඔය ඉතින් යා ඉල්ලු මල අරන් දුන්නු මොනව කරන්නේ රෝස මල් සුවඳයි අද මම රෝස මල් සුවඳයි අට්ටක් එනවා පොඩි ස්මෙල් එකක් එනවා ඉතින් කූ සුවඳක් නෑ පොඩි ස්මෙල් එකක් තියෙනවා තමයි හරි හරි එයා සතුටුයි ඔයාලා සතුටු වෙන එකයි තියෙන්නේ යාළුවනි අපි අච්චාරු කනවා මොකක්ද මේකට ගම්මේ දාලා Ini gak pilih ya? Jadi dia terakhir. Sekian nih mata. Gue lagi ngarang dulu. Pas ya? Buat kar. Buat kandat tuh. Mikir mi acar kandat tuh. Orang ya tiba guys dan nang ඇති අපිරියම වෙලා ඉන්නේ මට රන්නේ මේකට
මේ මගුල සර මදි කියලා එන්න මේකෙත් ගාගෙන කනවා. හයි පොරොටයක් ගැහුවා මට අරන් දුන්න එකේ ප්‍රතිවිපාක මට සර්ප්‍රයිස් නේ මම සර්ප්‍රයිස්ලා ඉන්නේ ෆොටෝ ගහලා දැන් මෙතන ඉතින් මොකද කියන්නේ ෆොටෝ ටික පොඩක් සර්ප්‍රයිස් උනාට වැඩක් නැහැ කිසි ආදරයක් නැහැ මේකේ oh my god ඕවා දැන් කොහමද දාන්නේ නේ හරි අවුවයි බඩත් ගිනි අපි දැන් කන්න යන්නේ තව පොඩක් ගාලා කන්න යනවා කන්න ගිහලා තනින් විඩක් දාන්න මල කනවා ඉතින් අය මල දැන් ගෙදර ආයන් යන්න ඕනේ දැන් ඕක ගෙදර ආයන් යන්නේ නැහැ මම කොහොමද දන්නව ඕක ගෙදර ආයන් යන්නේ නැහැ කොහොමද ලස්සන වෙනවනේ මෙයාට මම ලස්සනයි ඔය මගේ මේකේ ඉන්න ගෑල් ළමයි ටික කමෙන්ට් එකක් දායන් කවුද ලස්සන මෙයාද ලස්සන මන්ද ලස්සන කියලා කන්නාව ගයිස් දැන් කන්නයි තියන්නේ දැන් යනවා KCC එක. සහස් වෙන ඉල්ලට ආවා. දැන් යන්නේ KCC එක. මෙයාට KCC එක ඉදින්න යන්න ඕන පුවා. ඉතින් අපි යනවා දැන් KCC එක. මින් සීරුවේ දැන් එකට යන්න. කකුල කරගේ තියන් තමයි අද නුවර ඇවිදින්නේ. හෙටත් එකක් එනවා. හෙට පොසොන්. හෙට විදින එකක් තියෙනවා. අපි හෙට යන් කොහෙද අනුරාධපුර පැත්තේ වගේ. අපි මේ වීඩියෝ එකක් දාන්නම්. අපි දැන් යන් KCC එක පැත්තට. අපි අතුරට ගිහිල්ලා ඔයාලට වීඩියෝ කරන් එන්න. ගොඩක් ගෑන් ළමයින් හොයන තැනක් තමයි මේ. ස්පාසිලෝ. ඒක තියෙන්නේ මේ ෆ්ලෝර් එකේ. අපි යන්නේ 15 ෆ්ලෝර් එකට. සමාවෙන්න guys උඩට යනවා.
දැන් ඉන්නවා මේ තියෙන VR. VR ගේම් සෝන් එක තමයි මේ තියෙන්නේ. මොකද කියනවා කාර් ගේම්ස් තියෙනවා. එතකොට VR ෆැමිලි එකක් තියෙනවා. මේ ගොඩක් දේවල් තියෙනවා. ඉතින් දැන් එළියට යනවා. ඔය පේනවා මෙතන ෆොටෝ එකක් ගහමු. ටිකක් ගහලා දෙන්න. ප්ලීස්. වහින්නවා කියන්නේ. ආස කළු කරලා තියෙන්නේ. වැස්සොත් නම් නාගෙන යන්න වෙන්නේ. ළමයි දැන් අපි යන්නේ යන්නේ. ගෙදර. දැන් නම් බස් එකකින් තාම සෙනග නැහැ කීයට යයිදන්නේ නැහැ. කුරුණෑගලින් බැහැලා අපි ආම්බෙමු යනවා. හරි මහන්සියද ඇවිදලා. බයි.